මෙම අරමුණ පිළිබඳවත් පැහැදිලි කිරීමක් කිරීමට මම අපගේ නායක විහාරාධිපති අපේ ගණිතනි නාගසේන ස්වාමින් වහන්සේට ඉතාමත්ම ගෞරවපූර්වක ආරාධනා කර සිටිනවා මෙහි ඉදිරි වැඩ කටයුතු කරගෙන යාමට. හොඳයි කවුරුත් සාදුනාදයක් පවත්වන්නු. මැදින්පුර පසළොස්වක පොහෝ දවසේ අපේ ඓතිහාසික ගොඩගෙදර උත්තර මූල පිරිවෙන් රාජමහා විහාරස්ථානයේ තුල විශේෂිත වූ ධර්මදේශනාමය පින්කමක් වශයෙන් අද දවසේ කාව්‍යමය ධර්මදේශනාමය පින්කමක් සිදු කරන්නට සූදානම් වෙන අවස්ථාව මොහොත. වැඩමුවා වදාළ ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේ ප්‍රධාන ගරුතර මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත පින්වතුනි, විශේෂයෙන්ම අද දවසේ ඔබ සියලු දෙනාටම මේ උතුම් පුන් පොහෝ දවසේ වටිනා වූ අවස්ථාවකට සම්බන්ධ වෙන්නට සහභාගී වෙන්නට අවකාශය අද දවසේ උදා වුණා. විශේෂයෙන්ම මේ උතුම් පින්කමට ඔබට සම්බන්ධ වෙන්නට පුළුවන්කම ලැබුණේ මේ වගේ උතුම් පින්කමක් මේ විදිහට අපේ විහාරස්ථානයේ තුල අද දවසේ සංවිධානය කරපු නිසා. මම හිතන්නේ මේ පින්කම දිනවකවානු යොදාගෙන බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් විහාරස්ථානයට පැමිණිලා බැලුම් මහර අපි හඳුන්වන්නේ මාම කඩේ කියලා. මේ මාම කඩේ අධිපතිතුමන් ප්‍රධාන ඒ සියලු දෙනාම ගෞරවයෙන් අපිට සිහිපත් කරන්නට යෙදුනා. හාමුදුරනේ අපි මේ වගේ පින්කමක් අපේ විහාරස්ථානයේ සිදු කරන්නට අදහස් කරලා තිබෙනවා කියලා. ඉතින් මම හිතුවා මේ පුරපසළොස්වක පොහෝ දවස නිසා වැඩි පිරිසකට මේ උතුම් පින්කමට සම්බන්ධ වෙන්නට පුළුවන්කම තිබෙනවා කියලා හිතලා මම එයාට කිව්වා බොහොම හොඳයි සංවිධානය කරන්න. මේ පින්කම අපේ වඩින ගෞරවනීය හාමුදුරන් වහන්සේටත් කිසිම අපහසුතාවයක් නොවන විදිහට උන්වහන්සේට ධර්ම දේශනාව ඉතාමත්ම පහසුවෙන් පවත්වන්නට පුළුවන් පරිසරය විහාරස්ථානය තුල නිර්මාණය කළ යුතුයි කියන කාරණාව. මොකද අපි බණක් කියන පළියට බණක් කියලා හරියන්නේ නැහැ. ඒකට අවශ්‍ය කරන පරිසරය අපි ඉස්සලා සූදානම් කර ගන්නට ඕනේ. සුද්ධ පවිත්‍ර කරලා, ඒ වගේම අලංකාර කරලා මේ හැම දෙයක්ම අපි කර ගන්නට ඕනේ. ඉතින් ඒ සියල්ල මම හිතන්නේ අපේ මාම කඩේ අධිපතිතුමන් ඇතුළු ඒ කාර්ය මණ්ඩලයේ හැම දෙනාමත් බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් අද සිදු කරලා තිබෙනවා. මම හිතන්නේ හරිම දර්ශනීයයි. අපේ මේ විහාරස්ථානයේ යාබද මේ මාර්ගයේ දෙපසේ විදුලි අලංකාරයෙන් සරසලා, ඒ වගේම කොඩි ආදිය වලින් සරසලා බොහොම අලංකාර විදිහට පින්කමක් හැටියට සිදු කරන්නට අවශ්‍ය කරන කටයුතු ඒ පරිසරය නිර්මාණය කරලා තිබෙනවා. ඉතින් මෙහෙම තමයි පින්කම් කළ යුතු වන්නේ. ඉතින් ඒ නිසා ඔබට ඒ උතුම් පින්කම බොහොම ලස්සනට පිළිවෙලට අද දවසේ කරගන්න පුළුවන්කම ශක්තිය ලැබුණා. මහ විශාල පිරිසක් දායකත්වය ලබාගෙන. ඉතින් ඒ අනුව තමයි අද දවසේ මේ සියලු කටයුතු සූදානම් කරගෙන අපේ විහාරස්ථානයේට විශේෂයෙන් අපේ මාම කඩේ අධිපතිතුමන් ප්‍රධාන හැම දෙනාගේම ගෞරවනීය ආරාධනාව බාර අරගෙන මේ අවස්ථාවට ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේ වැඩම කරන්නට යෙදුනේ. ඒ අනුව පොළොන්නරුව බදනාගල ශ්‍රී සම්බුද්ධාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී කාව්‍ය ශ්‍රී අතිගෞරවනීය අපේ කබඩාගම නන්දාලංකාර ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේ. ඉතින් මම ප්‍රථමයෙන්ම විහාරස්ථානයේ ගෞරවනීය මහා සංඝරත්නය වෙනුවෙනුත්
ඒ වගේම අපේ මාමකඩේ අධිපතිතුමන් ඇතුළු හැම දෙනා වෙනුවෙනුත් සතර පේරුවේ අපේ දායක පින්වතුන් වෙනුවෙනුත් බොහෝම ගෞරවයෙන් යුක්ත උන්වහන්සේ ඇතුළු ඒ ගෞරවනීය මහා සංඝරත්නය පිළි අරගනු ලබනවා. ඉතින් කවුරුත් ඔබ සාදුනාදයක් පවත්වලා උන්වහන්සේ ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නය පිළිගනු ලබන්න. ඉතින් ඒ අනුව අද දවසේ විශේෂයෙන්ම පෙකේජී කුමාරසිංහ මහත්මයා ඒ වගේම WA අමිත සාන්ත කුමාර කියන මේ පියවරුන් ඒ වගේම තමයි පීජී මල්කාන්ති මහත්මිය ඒ වගේම SMM සුභද්‍රා කුමාරි සකලසූරිය මේ කියන මෑණිවරු ඒ වගේම තමයි අපේ මාමකඩේ හොතලේ අධිපතිතුමා ඔහුගේ සෙනෙහබර ස්වාමි දියණිය ඒ වගේම මේ නැගණියන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම දෙනා එකට එකතු වෙලා විශේෂයෙන් ඒ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාගේ දෙමව්පියන්ටත් නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් විශේෂයෙන් අද දවසේ මේ උතුම් පින්කම සිදු කරන්න. ඉතින් ඒ අනුව අද දවසේ බොහෝමත්ම සාර්ථක විදිහට බොහොම අලංකාරමත් විදිහට මේ උතුම් පින්කම සංවිධානය කරන්නට අපේ මාමකඩේ අධිපතිතුමන් ප්‍රධාන හැම දිනාටම පුළුවන්කම ශක්තිය ලැබුණා. ඉතින් වර්ෂාවෙන් කිසි බාධාවකුත් නැහැ. පරිසරය හොඳයි, සබහාදහම හොඳයි, දේශගුණය හොඳයි. ඉතින් ඒ නිසා ඔබට මෙවන් අවස්ථාවන් ඔබ මගහරව ගන්න නැතුව මේ දුර්ලභ වූ අවස්ථාවන් විශේෂයෙන් අපේ ජීවිතේ අපි මේවට දායකත්වයේ දෙමින් සහභාගී වෙමින් අපි ජීවිතය ඉටු කර ගන්නට ඕන. ඉතින් මහ විශාල පින්කමක් අපේ මාමකඩේ අධිපතිතුමන් ඇතුළු හැම දෙනාම අද මේ සිදු කරන්නේ. විශාල පිරිසකට ධර්ම ශ්‍රවණය කරන්නට අවකාශය අවස්ථාව උදා කරලා දීලා තිබෙනවා. විශේෂයෙන් අපේ විහාරස්ථානයේ. ඉතින් ඒ නිසා මම හිතනවා මේ වගේ උතුම් ධර්ම දේශනාමය පින්කමකට සුදුසු පරිසරය මම හිතන්නේ අපේ විහාරස්ථානය තුල තිබෙනවා. පිහිටීම අතිනුත් විහාරස්ථානයේ සුන්දරත්වය අතිනුත් බොහෝම අලංකාරමත් විදිහට කාගෙත් සිස්සතන් තුල ප්‍රසාදයේ ජනනය වෙන විදිහට අවශ්‍ය කරන පරිසරය මැනවින් අපිට ලැබිලා තිබෙනවා. ඉතින් ඒ නිසා ඔබට බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් අද දවසේ මේ උතුම් පින්කමට සම්බන්ධ වෙන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් මේ වෙලාවේ මම විශේෂයෙන් නැවත වතාවක් අපේ කේ.ජී. කුමාරසිංහ මහත්මයා, ඒ වගේම W. අමිත සාන්ත කුමාර මහත්මයා, ඒ වගේම පී.ජී. මල්කාන්ති මහත්මිය, SMM සුභද්‍රා කුමාරි සකලසූරිය මහත්මිය, ඒ වගේ මාමකඩේ හෝටලේ අධිපතිතුමන් ඇතුළු ඒ සෙනෙහබර එතුමාගේ ස්වාමි දියණිය, ඒ වගේ මේ නැගණිය ඇතුළු කාර්ය මණ්ඩලයේ හැම දෙනාටම මෙවන් පින්කමක් සංවිධානය කිරීම පිළිබඳව සහ මේ වගේ විශාල පිරිසකට ධර්ම ශ්‍රවණය කරන්නට අවස්ථාව උදා කර දීම පිළිබඳව ඒ සියලු දෙනාටම මම මේ වෙලාවේ ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඒ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් ඒ හැම දෙනාගේම දෙමව්පියන්ටත් විශේෂයෙන් මේ පින්කමට නොයෙක් ආකාරයෙන් උදව් උපකාර කරපු ඒ දායකත්වය ලබා දුන්නු මේ විදිහට මේ පින්කම ලස්සනට කරගන්නට අතහිත දුන්න සෑම දෙනාටමත් මම මේ වෙලාවේ ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඉතින් විශේෂයෙන් මේ පින්කම් බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සහ උසස් විදිහට ඉටු කරගන්නට සියලු දෙනාගේම සහයෝගය ලැබිලා තිබෙනවා. ඉතින් විශේෂයෙන් අපේ මේ ආනන්ද මහත්මලා නිරන්තරයෙන්ම මේ පින්කම් වලදී බොහොම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් ඒවා සිදු කරන්නේ. කොහේ පින්කමක් කළත් එතුමා නිරන්තරයෙන් ආගම දහමට බොහොමත්ම සමීපතාවයෙන් කටයුතු කරන කෙනෙක්. අපි විශේෂයෙන්ම දැක්කා අපි මේ බැලුම් මහර මන්සන්දිය සිදු කරපු ඒ පිරිත් දේශනාමය පින්කමදී වුණත් විශේෂයෙන් අපි ආනන්ද මහත්මලා ඒ පුරෝගාමීව කටයුතු කරමින් ඒ පින්කම ඉතාමත්ම ලස්සනට සිදු කරන්නට කටයුතු සූදානම් කරලා තිබුණා. ඉතින් හොඳ සංවිධාන ශක්තියක් තිබෙනවා. ඉතින් එහෙම පිරිසක් එකතු කරගෙන තමයි අද දවසේ මේ උතුම් පින්කම සිදු කරන්නේ. ඉතින් ඒ සියලු දෙනාටම මම නැවත වතාවක් පුණ්‍යානුමෝදනා පූර්වක ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් මම මේ වෙලාවේ වැඩි කාලයක් යොදා ගන්නේ නැතුව ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේට ඒ ධර්ම දේශනාමය පින්කම සඳහා ආරාධනා කරමින් ඒ කටයුතු ආරම්භ කරන්නට සූදානම් වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ අනුව විශේෂයෙන්ම ගෞරවනීය ආරාධනාව බාර අරගෙන අද අපේ විහාරස්ථානයට වැඩමවා වදාළ පොළොන්නරුව බදනාගල ශ්‍රී සම්බුද්ධාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී කාව්‍යශ්‍රී අති ගෞරවනීය අපේ ගබඩාගම නන්දාලංකාර අති පණ්ඩිත හාමුදුරන් වහන්සේට විශේෂයෙන් මම මේ වෙලාවේ ඉතාමත්ම ගෞරවයෙන් යුක්තව උන්වහන්සේට ආරාධනා කරනවා ඒ ධර්ම දේශනාමය පින්කම මෙතෙන් සිටන් දේශනා කර දෙන හැටියට
උන්වහන්සේට ඒ උතුම් ධර්ම දේශනාමය පින්කම සඳහා ආරාධනා කිරීමක් වශයෙන් ඒ දැහැත් වට්ටිය පිරිනමමින් ඒ චාරිත්‍රය සිදු කරන ලෙස ඒ මාමකඩේ ප්‍රාධිපතිතුමන් ඇතුළු හැම දිනාටම සිහිපත් කර සිටිනවා. උන්වහන්සේට දැහැත් වට්ටිය පිරිනමමින් ආරාධනා කරන හැටියට කවුරුත් සාදුනාදයක් පවත්වන්න. හොඳයි එහෙමනම් මේ අවස්ථාව තුළ මම නැවත වතාවක් ඉතාමත්ම ගෞරවයෙන් යුක්තව මෙතෙන් සිට ඒ උතුම් කාව්‍යමය ධර්ම දේශනාව දේශනා කර දෙන හැටියට ගෞරවයෙන් යුක්තව සිහිපත් කරනවා ආරාධනා කර සිටිනවා. විශේෂයෙන් ඒ පොළොන්නරුව බදනාගල ශ්‍රී සම්බුද්ධාරාමාධිකාරී කාව්‍යශ්‍රී අතිගෞරවනීය අපේ ගබඩාගම නන්දාලංකාර පණ්ඩිත හාමුදුරන් වහන්සේට නැවත වතාවක් සිළු දෙනාම සාදුනාදයක් පවත්වලා ශ්‍රවණය කරන්න සූදානම් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. උතුම් වූ කාව්‍යම දහම් දේශනාව ආරම්භ කිරීමටයි සූදානම් වන්නේ. පින්වන්ත හැම දෙනාම සිත කය වචනය හොඳින් සංවර කරගෙන ශබ්ද නගල සාදුනාදයක් පවත්වන්න. ලෝතුරා බුදු ගුණය හදවත් සානසවාදස ආතට විහිදේ බෝරලෝ කැට අබිම්බවා අද මෙහි ආනගිදම්මිනි කැටද පෑගේ ගිලි නැහැවෙනු පිනිස අද මෙහි තථාගත දම් අමාමුහුදේ නිහඬවනු මැන පින්වතුනේ දැන් පාතුරවා සැම සාදුනාදේ සිතුවිලි දැහැනෙන් අවදී කරන්න පරිසරයට ඔබේ සුවය දැනින්න දහම් අමාවේ සුවය විඳින්න තවත් වරක් ඔබ සාදු කියන්න එනන් පින්වතුනි සෑම දෙන ආහගන්න සිරිතක් තිබෙනවා පාලමුව රැක ගන්න අත් දෙක යාලිත් ඔබේ නාලලත ආරගන්න කිව මැන නමස්කාරය පන් සිල් ගන්න
බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สารณากมนัง සම්පුන්නං ปานาติปาตา เวรมณี สิกขาปดัง สมาธิยามิ อดินนาดานาเวรมณี สิกขาปดัง สมาธิยามิ กามิสุมิจฉาจาราเวรมณี สิกขาปดัง สมาธิยามิ มุสาวาทา เวรมณี สิกขาปดัง สมาธิยามิ สุราเมรยมัจจปมาดัตตานาเวรมณี สิกขาปดัง สมาธิยามิ เมติสารณสหิตโว ปัญจศีลธรรมย มาร์กปาลนิวันปินิสม เหตุเววา วาสนาเววา හොඳයි සාදු කියමු. බුද්ධ ආදී උතුණු රුවනට මගේ নমස්කාරය වේවා. බැලුම්මහර ගොඩගෙදර රජමහා විහාරස්ථානයේ විහාරාධිපති ගරු කටයුතු අපේ පඬිත හාමුදුරන් වහන්සේ, ලොකු හාමුදුරන් වහන්සේ වරක් ප්‍රමුඛ විහාරස්ථානයේ වැඩ වාසය කරන පඬිත හාමුදුරන් වහන්සේලා, ඒ වගේම ඓතිහාසික දිමුලාගල අරණ්‍ය සේනාසනයේ අපේ සහෝදර පඬිත හාමුදුරන් වහන්සේලා වරක් ප්‍රමුඛ වැඩමා වැඩ ඉන්න සදා පූජනීය වන්දනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාකාමී වාසනාවන්ත ගුණගරුක බෞද්ධ පින්නතුනි, අපේ මාමා කඩේ ඒ අධිපතිතුමන් ප්‍රධාන දුහදරුවනි මේ සඳහම් දේශනාව ශ්‍රවණය කරන්නට මේ පූජා භූමියට සහ සම්බන්ධ වන්නට යෙදුන
වාසනාවන්ත බෞද්ධ පින්තුනි, පින්වෙතිනි, පුංචි බෝසත් දරුවනි, අද මැදින් පුර පසළොස්වක පොහොය දවස බෞද්ධ ජනතාව වන ඔබ අප සියලු දෙනාටම බොහෝ වැදගත් වන උතුම් වූ පොහොය දවසක්. අද මේ මැදින් පුර පසළොස්වක පොහොය දවස අපේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ සිය නෑදෑ පිරිස, එවැගේම තමන්ගේ හිත මිතුරන්ට සහ තමන් වහන්සේ ජන්ම භූමිය ලැබපු තැනට කළගුණ සැලකීම සඳහා වැඩමවීම සිද්ධ වුණේ අද වගේ උතුම් පුරපසළොස්වක පොහොය දවසක. ලෝතර බුදුරජාණන් වහන්සේ ජන්ම භූමිය ලැබපු කිඹුල්වත් නුවරට වැඩම කරලා සුද්ධෝදන මහා රජතුමාන්ට මහා ධම්මපාල ජාතකයේ දේශනා කරමින් රජතුමා සෝහාන් තත්වයට පත් කරේ අද වගේ උතුම් පුරපසළොස්වක පොහොය දවසක. එවැගේම යසෝදරා මහා දේවිය උදෙසා චන්දකින්නර ජාතකයේ හිවත් සඳකිඳුරු ජාතකයේ දේශනා කරේ අද වගේ උතුම් පුරපසළොස්වක පොහොය දවසක. එවැගේම රාහුල කුමරු, නන්ද කුමරුවන් පැවිදි කරවුවේ අද වගේ උතුම් මැදින් පුරපසළොස්වක පොහොය දවසක. ඉතින් මේ පොහොය අරමුණු කරගෙන ලංකාවාසී බෞද්ධ ජනතාව වන පින්වන්ත හැම දෙනාම විවිධ ආගමික වතාවත් සිද්ධ කරලා, විවිධ පින්කම් සිද්ධ කරලා මහත් ආනිසංසයක් රැස් කරගන්නට, වන්දනමාන බුදු පූජා සත්කාර සිද්ධ කරන්නට සහ සම්බන්ධ වෙනවා. ඉතින් අද දිනේදී අපේ බැලුම් මහර මේ උතුම් රජමහා විහාරස්ථානයේට අපේ දායකාරකාදී පින්නතුන් සහ සම්බන්ධ වුණේ. ඒ වගේ වටිනා වූ කියන පින්කමක් ඔබ අපගේ ජීවිතවලට ආශිර්වාදයන් පින් රැස් කරගන්නට පුළුවන් වටිනා පින්කමක් සිද්ධ කරගන්නට සහ සම්බන්ධ වුණේ. අද විශේෂයෙන් අපේ මේ විහාරස්ථානයේ විහාරාධිපති ගරු කටයුතු ලොකු හාමුදුරන් වහන්සේ පින්කම පිළිබඳව සිහිපත් කිරීම, අද මේ පින්කම සඳහා දායකත්වයේ දරන පින්නතුන් සම්බන්ධව ඒ කරුණු කාරණා පැහැදිලි කරමින් මූලික අනුශාසනාවන් සිද්ධ කරා. ඉතින් විශේෂයෙන් අද මේ වටිනා වූ ධර්ම දානමේ පින්කම මේ පින්නතුන් වෙනුවෙන් සිද්ධ කරන්නට දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නේ මාමා කඩේ ඒ අධිපතිතුමන්, ඒ වගේම අපේ ඥාතිත්වයේ දරන විශේෂයෙන් සිහිපත් කරන්නට ඕන මහනුවර ගබඩාගම ගම්මානයේට ඥාතිත්වයක් දරන ඒ පින්වන්ත පිරිසක්. ඒ ඥාතිත්වයේ මත අපේ ගබඩාගම ගම්වාසී පින්නතුනොත් මේ සඳහාම් දේශනාව ශ්‍රවණය කරන්නට මෙම පූජා භූමියට සහ සම්බන්ධ වුණා. විශේෂයෙන් මාමා කඩේ අධිපතිතුමන්, ඒ අධිපතිතුමිය, ඒ වගේම අපේ සුදු අයියා ඇතුළු ඒ දියණිය ප්‍රධාන ඒ පවුලේ සියලු දෙනාම එක්හාසු වෙලා, ඒ වගේම මාමා කඩේ තරුණ සංගමය ඒ තරුණ පිරිස එක්හාසු වෙලා වටිනා වූ කියන පින්කමක් බොහෝම ලස්සනට සංවිධානය කරගත්තා. ලස්සන පහන් ආලෝක පූජාවන් සිද්ධ කරමින්, විදුලි ආලෝක පූජාවන් සිද්ධ කරමින්, ලස්සන ධම්සභා මණ්ඩප සූදානම් කරමින් වටිනා කියන අන්දමට ඒ පූජා නර්තන, හේවිසි වාදන ආදී උතුම් වූ සත්කාර, උතුම් වූ පූජාවන් සිද්ධ කරමින් අද මේ උතුම් වූ පින්කම සමාරම්භ කරන්නට, ආරම්භ කරන්නට සූදානම් වන්නේ. එසේනම් කල්පනාවට ගන්න අද මේ පවත්වා ගන්න උතුම් වූ සුමුදුරු කාව්‍යම දහම් දේශනාවන්ගෙන් ලැබෙන ආශිර්වාදයන් විශේෂයෙන් අපි ප්‍රාර්ථනා කරමු.
අද මේ උතුමෝ කටයුතු සංවිධානය කරගන්නට යෙදුන මාමා කඩේ අධිපතිතුමන් අධිපතිතුමිය එවැගේම අපේ සුදු අයියා එවැගේම දිහෙණිය ප්‍රධාන කේ.ජී. කුමාරසිංහ W.A. අමිතශාන්ත කුමාර ඒ පියවරුන් දෙපළද එවැගේම පී.ජී. මල්කාන්ති ඒ මෞතුමිය එවැගේම එස්.එම්.එම්. සුභද්‍රා කුමාරී සකල සූරිය මෑණියන් ඇතුළු ඒ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් අද සඳහම් දේශනාවන් ශ්‍රවණය කරන්නට මෙම උතුම් පූජා භූමියට සහසම්බන්ධ වන්නට යෙදුන වාසනාවන්ත බෞද්ධ පින්වන්ත හැම දිනාටමත් මේ විහාරස්ථානයේ වැඩ වාසය කරන ගරු කටයුතු නායක හාමුදුරන් වහන්සේ ප්‍රධාන පඬිත හාමුදුරන් වහන්සේලා ඇතුළු මහා සංඝ රත්නයටත් මේ සඳහම් දේශනාවන්ගෙන් ලැබෙන ආශිර්වාදයන් එකතු වේවා ආලෝකයක් බවට පත් වේවා පින්නන්ත ඔබ හැම දිනාටම නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා දිගාසිරි සම්පත් ලැබේවා උතුම් ත්‍රිවිධ රත්නේ ආනුභාවයේ ආනිසංසයේ ජය ශ්‍රී මා බෝහාමුදුරන් වහන්සේගේ ආශිර්වාදයේ සතර දළදා වහන්සේලාගේ ආනුභාවයේ ආශිර්වාදයේ පින්නත් ඔබ හැම දිනාටම අත්පත් වේවා අනුමෝදන් වේවා සිතක් සාන්තියක් සැනසෙල්ලක් උදා වීම පිණිස මේ සඳහම් දේශනාවන් පින්නත් ඔබ හැම දිනාටම ආලෝකයක් බවටම පත් වේවා ආශිර්වාදයක්ම වේවා කින තුමෝ චේතනාවෙන් උතුමෝ සඳහම් දේශනාව මනවින් ශ්‍රවණය කරමු අද මේ පින්නතුන් වෙනුවෙන් දේශනා කිරීමට මා මාතෘකා කරගත්තේ කාලීන දහම් දේශනාවක් වන ආදරේ අහිමි වී ගිය ඒ පුංචි පුතෙක් ගැන සඳහන් වෙන ලස්සන කතාවක් මේ කතාව මුල සිට අවසාන වෙනතෙක් හොඳින් ශ්‍රවණය කරලා එයින් ලබා ගන්න පින එයින් ලබා ගන්න ආශිර්වාදයන් තමන්ගේ ජීවිතවලට එක්හසු කරගමු එසේනම් ප්‍රථමයෙන් අප ලෞතුරාමා මෑණී බුදු පියාණන් වහන්සේට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා ශ්‍රී සද්ධර්මයට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා ආර්ය මහා සංඝ රත්නයට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා කිනතුමෝ චේතනාවෙන් දේශනාව ආරම්භ කරනවා පින්වන්ත හැම දිනාටම සම්මා සම්බුදු සරණයි සසර ජිනේරිත පංකජ රෝහිත දේව ගණනාර නිති පනමාමිත අංගිරස සිරිමන්ත ප්‍රභාවිත විතරාගී හිමි පාද වඳින් විතරාගී හිමි පාද වඳින් සාදු 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 සිහනාද කළ ලොව අපරාජිත විඤ්ඤාචරණ ගුණේනි සමාහිත නියානික සුවිසාර සුදේසිත ලෞතුරු හිමි සත්ධර්ම වඳින් ලෞතුරු හිමි සත්ධර්ම වඳින් සාදු 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 දස බලධාරී මාර්ග ප්‍රවාහිත සෝමනස්ස මානස ගුණධාරිත
ව්‍යක්ත විසරද ධර්ම ස්වභාවිත නීක ජනාපිදු සංගුන් වඳින් නීක ජනාපිදු සංගුන් වඳින් සාදු 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 වජ්ජන් නිදස් සෙත් තන් සිප්ප සංකප්ප දායකන් ඥානත්ත දීප සංකාතන් ගුරුපාදන් නමාමහන් කොතැනද වාරද ඒය නිරතුරු පහදන්නේ නිවැරදි දේශම මග යන්නයි පවසන්නේ මගේ නුවණැස සාදන දිවි පහනක් වන්නේ බැති බර සිතින් ගුරු පායුග නාම දින්නේ මෙලොවෙහි ආවිඳු ආඳුරෙහි නොගිලෙන්න කියා නිරතුරු නුවන් එලියක් දිග රැගෙන ගියා සරු දෙය නිසරු දෙය තෝරා ශිල්ප සොයා සිප්කෙත සැදූ ඔබ නම දිමි සිරස තියා කොතැනද අඳුර ඔබ එතැනට එලියක් ය කොතැනද ගැටලු ඔබ පිළිතුරු බලියක් ය කොතැනද කඳුළු ඔබ එතැනට සතුටක් ය කොතැනද වැටුම ඔබ එතැනට සාවියක් ය මව්කිරි ඉරෝකිරණ ගුරු බල එකතු වෙලා සවුලෝ සතුන්ගේ හිට ලොව එළිය වෙලා මව් පදවියේ ගති ගුණ ඔබ වෙතට ගලා අපේ අම්මා වාගෙම සැම දෙයම කළා පින්නතුනි මුළු මහත් විශ්වයම නුවණින් එළිය කළ
වදනින් පහන් කළ බැල්මින් පසක් කළ ජීවිතයේ අඳුරහල ඉන්දු කියල පහන් ටැඹ අපේ ගුරුතුමී ගැනයි අද මේ මම ගයන්නට යන්නේ. හදවතේ දයාවෙන් බුදු අදන් තෙපලමින් මුළු ලොවම සුගුණ කෙරුවේ ඔබයි. මහරු අභිමානයෙන් රට දෙයක් නගන්නට සිහසුනට දරුවෝ තැනුවේ ඔබයි. සඳ කතර දිනනසේ නිකනුවන් මල් සාදා දරුවනි එන්න කීවේ ඔබයි. අද දිනත් හෙට දිනත් ඉන් පසුව එන දිනත් අපේ නුව නග එළිය නම් ඔබයි. අපේ නුව නග එළිය නම් ඔබයි. සඳදියේ මන්කඩෙහි ජීවිතේ අඳුර බිඳ ලන්නමා වෙත නිබාඳ පාදනා. හදවතේ ගැඹුර මැන සිතෙහි රැඳෙනා විලස ගුරු මවුනි සිප් සතර සාදනා. ගුරු මවුනි සිප් සතර සාදනා. නිදහසේ සැරිසරන මුවඟ රැඳි කවි ගීත දරු පැටවුගේ මුවාට දීමේනා. ඔබ තැනූ සොඳුරු ලොව අප සතුව අදත් ඇත. අභිවන්දනා මහරුගීමෙනා. අප නොදන්නා ලොවේ සිල්ප රැජිනිය ඔබයි. ඔබ සැදූ සිල්ප අමතක නොවේ. ලපනුවන් සඳ ලෙසේ අප මනෝ ගගනතේ. ඔව් සදා කාලිකව සුවමැවේ. ඔව් සදා කාලිකව රොවමැවේ. හොඳ හිසක් හදවතක් යමක් කළ හැකි දේත් අපට දෙන්නයි නිබාඳ වෙහෙසෝනේ. වැරදි කරනා ළමුන් ළඟටගෙන ආදරෙන් කිව් දෙයිනි වරද නිවැරදියෝනේ. කිව් දෙයිනි වරද නිවැරදියෝනේ. ඔබ කිව් මාවතෙයි ගමන්ගත් කිසිවෙකුට නොමැත අද වනතුරුත් වැරදුනේ.
දිනන මග තැනු කල දෙපා සවි බල ඇතොත් කොතනකද කොයි දෙයද පැරදුනේ කොතැනකද කොයි දෙයද පැරදුනේ වේවැල් කෝටු නාරන් සියඹලා ආතෝ කිතුල් පොල් ඉරටු වැල් කාසාඹිලියා ආතෝ එබඳුයි පාල් කිසි දිනකත් ඇය නොපැතූ හරිමල් හරිමනකල් ඇගේ සුරතාල් වාදන් මුතු ඉවසී මින් ලැබේ දරුවනි සැනසීම කෝපය වැරදි වැටහොම දෙයි වැනසීම දැසින් දකින මතු පිටලස් සන හේම ඇත්තම නොවෙයි වට හාගනු හැමදාම ලස්සන වසාගත් අවලස්සනක් තිබේ අවලස්සන මකන හොඳ හදවත්ද තිබේ ඉරසඳ පායනා තරුදිලි ගගන ගැබේ රාහුගේ මුවින් සඳ දෙවියොත් ගිලිනු ලැබේ ලෝකේ තනන්නට මව් කිරුත් හිරු කිරණත් දායක වන්නේ කෙසේද එසේම අපේ ගුරුතුමී අපේ අනාගත ලෝකයට පෑයූ සූර්යයා බඳු වුණා සමහර වෙලාවකට අපේ අම්මාට තාත්තටත් වැඩිය ඇයට අපි ගැන බොහෝ දේවල් වැටහුණා ඒ නිසාම ඇය අපව හොඳින් තේරුම්ගෙන අපට සිප් සතර හොඳින් ලබා දුන්නා ඒ විතරක්ද මවුසෙනෙහස කැටිකොට ගුරු හරුකම් එක්කොට ගව ගණනක් යන මාවත සැදුවේ නිසිවිලසට ලස්සන කවියක් කියා සුන්දර ගීයක් ගයා තාලෙට අත් පොඩි තැබුවේ අපේ දිවි තාලයේ සොයා යාළු අපිට ආදරේ අපේ යාළුට ආදරේ සිතින් සිතට අත්වැල් බැඳි ආදරේට ආදරේ කොස්කොල තොප්පිය තනා කුරුම් බැට්ටි මැසිමෙනා
උස් පොඩිකම් නොමැති ලොවක් තනා දුන්නේ සතුටෙනා තාලෙට නැටුමක් නටා අපිද රැගෙන ගොස් වටා ජීවිතයට දුන් කාලය තාමත් ඇත අපේ වටා සොඳුරු පන්ති කාමරේ සිතට සතුට ලං කෙරේ හැමදේමත් පිළිවෙලකට ඒ ජීවන අන්දරේ කුසුම් පුද මුමුනි දුට පහන් තියමු අඳුරට දස මාසේ ගාතාවෙන් වැන්දෙව්වා අම්මට දහඩිය බිඳු සිහිකොට ගරු කරයේ සුවඳට උන්දිකාර ගාතාවෙන් පිය පායුග නමකොට නිමවෙන ගාතා හඬයි දැස් පියා මෙත් වඩයි ගුරුතුමීගේ අපේ පාසල අපට දුන්න ගුණ ගොඩයි ගුරුතුමීගේ අපේ පාසල අපට දුන්න ගුණ ගොඩයි අත්තටු සලනා සමනල වයසට පියබා ඇවිදින් පැමිණ ඇතේ සිත්ගත් එකරෝ මනස රවටමින් විසිතුරු පෙන්වයි සතර අතේ විසිතුරු පෙන්වයි සතර අතේ වත්කම දැනුමද උගත්කමද වෙයි ඔබ දුන් ඔවදන් අනගිමෙතේ උත්තල අවතල ගණිත කාච වගු කොච්චර බරදැයි අනාගතේ කොච්චර බරදැයි අනාගතේ පින්නතුනි මෙපමණ වෙලාවක් මා කියාගෙන ආවේ අපේ ගුරුතුමීගේ අප්‍රමාණ වූ ගුණ සමූහය දවසක් ඇය අපට උගන්වන ගමන් ලස්සන ඒත් මුලින් දුක්බර පසුව සූබර අනාගතයකට හිමිකම් කියන සුමේද කියලා දරුවෙක් ගැන අපට කතාවක් මෙන්න මේ විදිහට කියලා දෙනවා සියෝවෙනි වාසරෙහි සුමේද අකුරු කරන්නේ අනෙක් ළමුන් අතරට නැහැ වැඩිපුර යන්නේ වාරක් වාර විභාගයට ඔහු ඉඳගන්නේ උත්තර පත්තරේ මහා වෙනසකි වන්නේ අන්සේසුවන් ගණන් හදා රචනත් ලීවා යා කෙරුමට තිබුණ රූප
සැමයා කෙරුවා සුමේදගේ පිළිතුරු පත වෙත නෙත පිනවා රාවුන් තුනක් හතරක් පමණක් එහි වූවා කතා බහක් නොකර සිටි පැත්තකට වෙලා තවත් වේලාවක සිටින්නේ අනන්තය බලා ඇයි සුමේද මෙහෙම ඉන්නේ ඇය මෙනෙහි කළා ඔහුගේ විස්තර සොයන්න ඉඩක් වෙන් කළා පින්නතුනි එදා අපේ ගුරුතුමිය නිහඬව මේ සුමේද ගැන සොයා බලන්නට තීරණය කරනවා ඔය දවස් වන විට වර්ෂ අවසාන ප්‍රගති වාර්තාව සකස් කරන කාලේ විදුහල්පතිතුමා ළමයින්ගේ ප්‍රගති වාර්තා ඉල්ලලා එවලා ඒත් මේ සුමේදට ලකුණු දෙන්න විදිහක් තිබුණේ නෑ මේ ගුරුතුමියට එදා උත්තර පත්‍රවල රවුම් බෝල ටිකක් විතරයි ඇඳලා තිබුණේ අපේ ගුරුතුමී හොඳින් කල්පනා කරලා මේ සුමේදගේ එක වසරේ ප්‍රගති වාර්තා පොත ගෙන්වාගෙන බලනවා එහි එදා පන්ති භාර ගුරුතුමිය මෙන්න මෙහෙම සටහනක් දාලා තිබුණා ඉගෙන ගන්න හරි දක්සයි සින්දු කියනවා විනය අතින් හරි ඉහළයි හොඳට සිටිනවා සහයෝගෙන් සියලු දෙනා සමග සිටිනවා හොඳ පැහැපත් හෙට දවසක් ඔහුට තියෙනවා ඉන්පසුව දෙවන වසරේ ප්‍රගති වාර්තාවේ මේ ගුරුතුමියගේ සටහනේ ඊට මදක් වෙනස්ව සුමේද ගැන සටහන් කරලා තිබුණේ මෙන්න මෙහි විදියට ඉගෙන ගන්න හරි දක්සයි කාල කිරේලාය හිතේ ඇතුලේ බාරක් තෙබෙන බව තේරේය හිටපු ගමන් කම්මැලෙක් වගේ සිටිය මොකක් නමුත් වෙනස්කමක් මේ මාට දැනේය ඉන්පසුව පින්නතුනි සුමේදගේ තුන්වන ශ්‍රේණියේ ප්‍රගති වාර්තාවේ ගුරුතුමියගේ සටහන ඊටත් වඩා වෙනස් එකක් වුණා ඉගෙනීමට දක්ෂ වුණාත් කාල කිරිලාය ඒ නිසාම වැඩ ගොඩක්ම අත් හැරිලාය
කාලකිරොමෙන් සිටි නිතර ඇස් තෙමිලාය නිතට කඳුළු ගන්න තරම් සිතරිදිලාය මේ ගැටලුව අනාගතය ටත් බල පාවී එහෙම වුණොත් ඉගෙනීමට නොම යොමු වේවි කාලකිරීම නොහොදක් මැයි එය වැඩි වේවි හතර පහට යන විට පාසල හැර යාවි හැම සටහනම ඇය මැනවින් කියවනවා මේ ළම යට මොකද උනේ ඇය විමසනවා ගහ බැනුමට ගියොත් තව දුර යනවා දරුවගේ හිත දිනා ගන්නට සිදු වෙනවා හොඳ ගුරුතුමි හැම දරුවම හඳුනන්නේ ගැටලුවේ මූල සොයන්නයි ඇය සැරසෙන්නේ මුලදී හොඳින් නම් ඇය දැන් මියවන්නේ ලොකෝ ගැටලුවක් දරුවාගේ සිත තුලවන්නේ කම්මැලිකම නාරක ගාතයකි අපට හිමි ඔබගේ වේදනා ඇත්නම් මමද ගමි දන්නා දේ හොඳින් කෙරුවොත් ලකුණු දෙමි හොඳ හෙට දවසකට මාවත ඔබට දෙමි පින්නතුනි මේ ආකාරයෙන් සුමේදට සමීප වන්නට ඇය එදා තීරණය කළේ සුමේදගේ තෙරපෙන ගැටලුව වටහාගෙන ඔහුව නිසිමගට ගන්නටයි ඔන්න ඔය කාලේ ළමයි ගුරුතුමීට තෑගි දෙන පුරුද්දක් තිබුණා හැම ළමයම ගුරුතුමියට මොනවා හරි තෑග්ගක් අරගෙන යනවා ඒත් එදා සුමේදට තෑග්ගක් දෙන්න තරම්වත් වත්කමක් තිබුණේ නැහැ අරන් දෙන්න කෙනෙක් සිටියෙත් නැහැ මේ සුමේද පුතා එදා ඒ ගැන තනියම කල්පනා කරේ
පින්නතුනි මෙන්න මේ ආකාරයට පන්තියේ සිටිනා හැම ළමයාමත් තෑගිත් අරගෙන පැමිණෙනවා ගුරුතුමියටදී දෙපා වඳිනවා මම අරගෙන යන් නෙදමුනවා දුකින් තැවෙන මේ පුංචි සුමේදට එකවර කිසිවක් සිහිවෙනවා මියගිය මවගේ රෙදි පෙට්ටිය ළඟ පුංචි මතකයක් පිබිදෙනවා පුංචි මතකයක් පිබිදෙනවා මේ ලොව හැරදා තමන් අතරදා අම්මා මිය පර ලොව යන්නේ ඇය අත පැළඳු රිදී වලල්ලක් සුවඳ කුප්පියක් එහි වන්නේ සුවඳ කුප්පියක් එහි වන්නේ ගල් නම් හැලිලා වලල්ල පරණයි සුවඳ දියර අඩ කුයිවන්නේ මේ දෙක උතලා සිතින්ම සිතලා ගුරුතුමියට දෙන්නයි යන්නේ පුංචි මලක් මල්වත්තක අදහස් පිරිසිදු සිත තුල පුරබාලා අම්මා පැළඳුව වලල්ල අරගෙන උදේම පාසල් පැමිණිලා උදේම පාසල් පැමිණිලා ගුරුතුමියට දී දෙපා වඳිනවා ගුරු ගෞරවයෙන් පැහැදිලා මිලාන ලොවකට සඳ පායනවා හිරු එළියෙන් විකසිත වීලා හිරු එළියෙන් විකසිත වීලා විමසනා ගුරුතුමිය සුමේදගේ තෑග්ගට හරි හොඳයි මට අගෙයි කියනවා මමත් ආසම සුවඳ කියා ඇය ඒ සැනින් සුවඳ දිය තවරාන සිටිනවා සුවඳ දිය තවරාන සිටිනවා අත පැළඳි රන් වලලු ගලවමින් පසෙකදා ගල් හැලුණු වලල්ලම ගන්නවා
සුමීදට පෙනෙන්නට ආදරෙන් එය පැළඳ ලස්සනයි හරි හැඩයි කියනවා ලස්සනයි හරි හැඩයි කියනවා ගලා යන සතුටු ගඟ සුමේදගේ පපුතුරෙහි පුංචියුව දැන් දෝර ගලනවා ඇගේ ළඟට දිව ගිහින් මගේ අම්මගේ සුවඳ මට ආයේ දැනෙනවා කියනවා මට ආය දැනෙනවා කියනවා ඔව් පුතේ නොහඬන්න මව්සෙනෙහි විඳ ගන්න මට මගේ පුතුසේම දැනෙනවා මලානික මල් උයන ආදරෙන් සඳදියෙන් ලෝකයෙහි තව වරක් තෙමෙනවා ලෝකයෙහි තව වරක් තෙමෙනවා පාසල ඇරී ආපසු නිවසට එනවා තම මව හමු වුණා වාගේ වැටහෙනවා සතුටින් ගෙදර සියලුම වැඩ නිම වෙනවා පසුදා උදෑසන යලේ පාසල් යනවා ගුරුතුමියට තිබෙයි ඔහු ගැන වැටහීම එබැවින් එදින සිට කෙරුවා විමසීම ආදර සුමීදව කැඳවා ළඟටම විස්තර ඇසී කරමින් හිස අතගෑම ඇයි මගේ පුතේ පාසල් වැඩ නොකරන්නේ ඇයි හිටිවන කල්පනාවේ තනි වෙන්නේ විභාගයට ඇයි උත්තර නොලියන්නේ මට කියනවාද ඇයි ඔබ දුකකින් ඉන්නේ දැනෙනා මව් සුවඳ ආබියස අපරිමිත නොකියා ඉන්න කිසිවක් දැන් සිදුව නැත රහසින් නිකි ගසා හද දුන්
කාඳුළු මත විස්තර කියනවා දැන් ගුරු තුමිය වෙත මා අතහැර ගියා මගේ ආදර අම්මා මට දුන් මව්සෙනෙහි ඇත්තයි නැතනිම්මා සුරලොවයිදන් තවමත් බැති යෙනි පෙම්මා මා ගැන බලනවා ඇති මගේ සුදු අම්මා මට ඇය මතක් වෙනවාමයි නිතර දෙවේ ඒ හැම මොහොතකම හදවත දුකින් තැවේ තනි වෙයි එවිට නොදනිම කල්පනා ලොවේ ඒ හැර ඉගෙනුමට ආසා නැතුව නොවේ කවුරුද පුතේ දැන් ඔබේ නිවසෙහි ඉන්නේ අප්පච්චි කුඩම්මයි දෙන්නා ඉන්නේ නැතිවද පුතේ ඒ දෙන්නා සලකන්නේ නැහැ මට කුඩම්මා නිතරම ගුටි දෙන්නේ අප්පච්චිට මගේ කඳුලැලි උණු නැතුවා ඊයේත් කුඩම් මාමට හරියට ගැහුවා ඒ හැම වෙලාවෙම අම්මගේ රුව පැතුවා කවදාද දුකෙන් ගැලවෙන්නේ යැයි සිතුවා නොහඬනු පුතේ මට හැක අම්මා වෙන්න පුළුවන් මව් සුවඳ හද තුල පුරවන්න මම ගුරු මාවය කිසි වෙනසක් නැහැ ඔන්න මගේ රත්තරන් පුතුනේ මා වෙත එන්න ගුරු මව්සෙනෙහි ලද පුතු යාලි පිබිදෙනවා සාරුකෙම් බිමක සිප් සතරද වැඩි වෙනවා වසරින් වසර ඉහලින් ඉහලට යනවා
පහවසරින් සමත් වී නගරෙට එනවා ළඟ නැති නමුදු සෑම දේමත් සොයා බලා මව් ගුරුතුමිය මාව වාගේම කතා කළා සතුටින් සුමේ දත් සිප් ගැඹ පියා සලා කෙරුවා අකුරු තම යුතුයකම් නොපිරි හෙලා හැම වසරකම ගුරු මාව හට ලිපිලිවා ඔබ වාගේ අම්මාය ඒ හැම විට කීවා මම ඔබ නිසා අද මෙතරම් දුර ආවා වටහාගත් ඔබට බුදු බව අත් වේවා සුමේද දැන් සරසවියට ඇවිත් ඉගෙන ගන්නේ මහවේද ඇදොරෙක් වෙන්නයි සිල්ප සදාලන්නේ කොහෙ හිටියත් ගුරු මව හට විස්තර දන් වන්නේ මගේ අම්මා ඔබම තමයි එනිසයි මම ඉන්නේ මගේ කඳුළු ඔබ අරගෙන ඔබේ සතුට දුන්නා අපේ අම්මාගේම සුවඳින් ඔබ සැරසී එන්නා ඔබේ රුව ගුණ ඔබේ සුවඳ මට පනනාල දුන්නා ඒ ගුණ කඳ කවදාවත් අමතක නොම වන්නා කල්ගත වී වැඩි මල් වී සුමේද තරුණෙකු වෙනවා හදදිනු යුවතියක් වෙතට සිත්මල් යායම දෙනවා මොනවා කළත් ගුරු මවගේ නම ඉහලින් සිහි වෙනවා අතිනත ගන්නා දවසෙත් ගුරු මව හට දන් වනවා ගුරු මවගේ ඇරයුම් පත වෙනම එදා ලියවෙන්නේ ඔබ මගේ මව ඔබ ආවොත් පමණීමේ හැම සිදුවෙන්නේ
ඔබ එන්නම ඕන නැතොත් නැහැ මගේ සිත සැනසෙන්නේ ඇය වෙනුවෙන් මගුල් ගෙදර තනි අසුනක් සැකසෙන්නේ. පින්වතුනි, ආදරණීය ගුරු මාතාවගේ ආදරයෙන් වටහා ගැනීමෙන්, දරුවෙකු හඳුනා ගැනීමෙන් දැන් මේ සුමේද වෛද්‍යවරයෙක් බවට පත් වෙලා ලස්සන විවාහ ජීවිතයක් ආරම්භ කරන්නට යනවා. ඔහු තම ගුරු මාතා වෙනුවෙන් වෙනමම ආරාධනා පත්‍රයක් සකස් කරලා එහි මෙහෙම විශේෂයක් ලියලා තියෙනවා. මගේ අම්මා ඔබයි, මගේ ගුරුතුමිය දෝබයි, එම නිසා ඔබ මේ සඳහා ඉන්න ඕන කියලා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, මංගල ශාලාවේ වෙනමම විශේෂ ආසනයක් සකස් කරලා එහි මෙහෙම සටහන් කරලා තබනවා. මගේ ගුරුතුමියටයි මේ ආසනය කියලා. ඉන්පසුව පින්නතුනි කුමක්ද සිදුවන්නේ? විවා මගුල දාසා පැමිණ දරුවන් හට පාසෙනේ වාඩි වුණා ආදරයෙන් ඇයට සැදූ ආසනේ බිරිඳ සමග පාවන්දිමින් නිසි ගෞරව දීමෙනේ සුමේදගේ මුවින් නැගුණි ගුරු මව් ගුණ ගායනේ මේ මවනු සිටියානම් වටහා ගන්න මම කොහියාද මට නොහැකිය පවසන්න අහිමිව ගියානම් මව්සෙනෙහස දුන්න නොමගට යනු නියති එය නොම විය ඔන්න ගුරු මවකගේ විමසුම වැට උම බොමයි සාරු පාසනි සාරු පාස තෝරා ලාදීමයි වැඩදායක පුතෙකු ලෝකය වෙතදීමයි නලල තබා ඒ නිසාමි නැමදීමයි ලොවම නියම ගුරු ගුණ වැට හේවා ඒ ගුරු ගුණයෙන් හෙට ඉදිවේවා දුපුතුනගේ සිත් සුපාසන් වේවා ඒ අහැඟුමෙන් ලොව සැර දේවා ඒ අහැඟුමෙන් ලොව සැර දේවා ඒ අහැඟුමෙන් ලොව සැර දේවා. හොඳයි පින්වන්ත හැමදෙනාම
නැවතවතාවක් ශබ්ද නගල සාදුනාදයක් පවත්වන්න. වාසනාවන්ත බෞද්ධ පින්නතුනි, පුංචි බෝසත් දරුවනි, මේ පින්නත් ඔබ හැම දෙනාම මැදින් පුර 15 පොහොය දවසේදී උතුම් රජමහා විහාරයට සම්බන්ධ වෙලා බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් තමන්ගේ සිත කය වචනය හොඳින් සංවර කරගෙන වටිනා දහම් දේශනාවක් පැයකට අධික කාලයක් පුරාවට බොහොම ශ්‍රද්ධාවෙන් බොහොම ගෞරවයෙන් කිසිවෙකුත් කෑකෝ ගහන්න නැතුව බොහොම නිහඬව මේ සඳහම් දේශනාව ශ්‍රවණය කරා. දැන් බලාපොරොත්තු වන්නේ සූදානම් වන්නේ උතුම් ධර්ම දානමය පින්කම සිද්ධ කරලා අත්පත් කරගන්නට යෙදුන ආශිර්වාදයන් පින්නන්ත හැම දිනාගේම ජීවිතවලට අනුමෝදන් කරන්නට ආශිර්වාදයන් එක් කරන්නටයි දැන් බලාපොරොත්තු වන්නේ සූදානම් වන්නේ. මා කාව්‍යම දහම් දේශනාවට ප්‍රථම සිහිපත් කිරීම සිද්ධ කරන්නට යෙදුනා. අද මේ උතුම් වූ සුමුදුරු කාව්‍යම දහම් දේශනාව සඳහා දායකත්වයේ ධර්මින් ධර්ම දානමය පින්කම සඳහා මූලිකත්වයේ අරන් කටයුතු කරන්නේ අපේ මහනුවර ගබඩාගම ප්‍රදේශයටත් ඥාතිත්වයක් දරන අපේ මාමා කඩේ ඒ අධිපතිතුමන් අධිපතිතුමිය ප්‍රධාන අපේ සුදු අයියා ඇතුළු ඒ දියණිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනා විසින් අද මේ උතුම් ධර්ම දානමේ පින්කම බැලුම් මහර ගොඩගෙදර රජමහා විහාරස්ථානයේ සිද්ධ කරනු ලබනවා. ඉතින් බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව පැයකට අධික කාලයක් පුරාවට මෙහි දහම් දේශනාව ශ්‍රවණය කරා. ඉන් අත්පත් කරගන්නට යෙදුන ආශිර්වාදයන් අපි අනුමෝදන් කරමු. සබ්බීතියෝ විවජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්තේ භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං මද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්තේ සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විමිනාතේ සමිජ්ජතු. සියලු දෙනාටම ධර්මඥානයෙන් පහළ වේවා. සැමටම තෙරුවන් සරණයි. දලදා සමිති පීඨයි.